සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අදත් මම වීඩියෝ එකක් ගෙනාවා. අද වීඩියෝ එකේ ඉතින් පටන් ගන්නෙ කෑම වලින්. ඉතින් අපිට ආපු පුංචි කෑම ඕඩර් එකක් එක්ක තමයි අද ඔයාලත් එක්ක වීඩියෝ එක බෙදා ගන්න කියලා හිතුවේ. ඉතින් මෙතන කෑම පාර්සල් 40ක් විතර වගේ තමයි අපිට දෙන්න තියෙන්නේ. ඒකට ඉතින් කහබත් එකක් හදලා, එතකොට තිබ්බටු මැල්ලුමක් හදලා, පරිප්පු හදලා, චිකන් එකක් හදලා, ආය අඹ හදනවා. ඉතින් ওই ටික තමයි මේ හදන්න ඇස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් නම් බොහෝදුරට වැඩ ඉවරයි. ඉතින් මට මෙතන මුල ඉඳලම ඔක්කොම ඉතින් වීඩියෝස් ටික නම් ඉතින් ගන්න බෑ. මොකද ඉතින් මේ වගේ ඕඩර් එකක් කරන වෙලාවට වීඩියෝ කරනවා කියන්නේ ඉතින් හරි ලොකු අමාරු දෙයක්. ඉතින් ඒ නිසා ඉතින් පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ගත්තේ. ඉතින් මේ වැඩේ අපි කෑම පාසල් ටික 12 වෙනකොට දවල් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා කලින් දවසේ රෑ අපි 11:30 විතර වෙනකම් හස්බන්ඩ්ුයි මමයි ඇහැරලා ඉඳලා මේ හැමදේම ලෑස්ති කරගත්තා. අඹ කපලා තියාගෙන, චිකන් එතකොට කපලා බැදලා තියලා, මේ තිබ්බටු ඇට වෙන් කරලා මේ දේවල් ලෑස්ති කරලා තියාගත්තා. එතකොට අපිට උදේට ලේසි. මොකද සතියේ දවසක් නිසා ඉස්කෝලේ යන්නත් තියෙනවා. යාළගේ වැඩ ටික කරන්න ඕනේ, පාර්සල් කරන්න ඕනේ. ඒ නිසා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ වැඩ ටික ඔක්කොම දැන් අපි දෙන්නම එකතු වෙලා ටට්ටක් ගාලා කරනවා. දැන් ඉතින් බත ඉදලි ඉවරයි, තිබ්බටු එකත් හදලා ඉවරයි, චිකන් එකත් හදලා ඉවරයි. දැන් පරිප්පු එක තමයි තියෙන්නේ. ඉතින් පරිප්පු එක හදනකම් අපේ ලොකු පුතාට කිව්වා කෑම ටික මේ පාර්සල් කරන්න ලෑස්ති කරන්න කියලා. එයා තමයි මේකට බොක්ස් ටික එහෙම හදලා ලන්ච් එකේ දාලා මේ කෑම ටික රෙඩි කරන්නේ. ඉතින් කෑම කිරලා තමයි දාන්නේ. ඉතින් කෑම ටික ඔක්කොම යාට මේසෙට අරිනකම් ඔය බත් ඉස්සලා ඉදලා තියෙන්නේ. ඒ නිසා කෑම ටික යාට ඉස්සලා දාන්න කිව්වා. ඊට පස්සේ ඒතර අනිත් මාළු ටිකක් ගානට නිමිලා තියෙනවා අපිට බොක්ස් වලට පැක් කරන්න පුළුවන්. දැන් පරිප්පු එකත් ඉදෙන ගමන් තියෙන්නේ. ඔන්න අඹ එක හදලා ඉවරයි. අඹ එකක්. ඉතින් අඹ එක හදලා තියෙන්නේ අද වෙනස්ම විදිහකට. රතු පාටට හදන විදිහකට නෙමෙයි හදලා තියෙන්නේ. හරිම රසට තිබ්බා අඹ එකක්. ඊට පස්සේ දැන් අපි තුන්දෙනාම එකතු වෙලා ඉතින් ටට්ටක් ගාලා පැක් කරගත්තා. මෙන්න මෙහෙම තමයි ඉතින් පැක් කරගත්තාම තියෙන්නේ. මෙතන කෑම පාර්සල් 40ක්. ඉතින් අපි හදාගත්ත කරි 4 බොක්ස් එකට දාලා දැන් මේක හරි ගැස්සලා තියෙන්නේ. මේක දැන් 12 වෙනකොට අදාළ ස්ථානයට යවන්න ඕනේ. ඉතින් හරි අමාරුයි ඉතින් මෙහෙම වැඩක් කරනකොට. මොකද කලින් දවසේ රෑත් ඇහැරිලා උදේ ඉඳලා මේ වැඩේ කරලා ගෙදර වැඩ, බබාලගේ වැඩ මේ හැමදේම ඉතින් කරගන්න ඕනේ. ලොකුම ඉතින් වෙහසක් මහන්සියක් කට්ටක් ඉතින් ගන්න ඕනේ. ඉතින් වෙලාවකට වැඩේ ඉවර වෙනකොට වැඩේ අවසානයේ ඉතින් හිතෙනවා මේ කවුරු වෙනුවෙන්ද කරන්නේ, අපි වෙනුවෙන්නේ, අපේ දරුවෝ වෙනුවෙන්නේ කියලා. ඉතින් එහෙම හිතෙනකොට ඉතින් ඇත්තටම ඉතින් වෙහසක් දැනෙන්නෙම නැති තරම්. බලන්නකො දැන් මගේ කුස්සිය දැන් වැඩ ටික ඔක්කොම ඉවරයි. හැම තැනම දැන් ඉතින් හස් කරන්න තමයි තියෙන්නේ. ප්ලේට් එක උඩ බිම හැමදේම ඉතින් මේ ටික දැන් හස් කරන එකත් අපි දෙන්නම එකතු වෙලා ඉතින් කරගත්තා. දැන් හැමදේම ඉතින් අපි දෙන්නම එකතු වෙලානේ කරගත්තේ. දැන් රෑ වෙලා හැරලා ඉඳලා උදේ වල ටිකක් කරගෙන හස් කරගන්න වෙලාවෙත් ටට්ටක් ගාලා දෙන්නම එකතු වෙලා හොදගත්තා. මේ වගේ ලොකු භාජන ටික මට හස්බන්ඩ් හොදලා දුන්නා. මේ ඒව ටිකක් එහෙම හසුරුවන්න එහෙම අමාරුයි ලොකු සස්පන් භාජන. ඊට පස්සේ පොඩි භාජන ටික මම හොදගත්තා. සින්ක් එක ගාව එකතු වෙන ටික. ඒ කරලා අතු ගාලා ඉවර වෙලා දැන් වැඩ ඉවර කරන්න හදන්නේ. ඉතින් උදේ කෑවෙත් නෑ දැන්. දවල්ටත් දැන් මේ උයපු දේවල් තියෙනවා. ඒ වුණාට කන්න බෑ. ඒ තරම් ඇඟට මහන්සි තෙහෙට්ටුයි. ඊට පස්සේ මෙතන මේ අපේ පාරේ ගියා. ජුම්පාන් යනවනේ. ඒකෙන් අමු රෝස් ගත්තා. ඉතින් අමු රෝස් එකක් අරගෙන චිකන් හොදි පරිප්පු ටිකුයි එක මේ කන්න හදන්නේ. බත් කන්න තරම්වත් පිළියක් නැහැ. ඒ තරම් ඇඟට මහන්සි තෙහෙට්ටුයි. ඉතින් එහෙම වුණා කියලා ඉතින් මොනව කරන්නද? අතාරින්නද මේ දේවල් නෑ බෑනේ නේද? අපි ජීවත් වෙන ක්‍රමයනේ මේක. අපිට ජීවත් වෙන්න තියෙන මාර්ගය මේක. ඒ හින්දා මේ අපි මහන්සි වෙන්නේ අපි 6 දෙනෙක් වෙනුවෙන්නේ.
ඒ හින්දා ඉතින් අමාරුවෙන් හරි ඉතින් හැමදේම දරාගෙන ඊළඟ මොහොතේ ඉතින් නැගිටින්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් බඩගිනි දැනෙන්නේ ඇත්තටම ඇඟේ මහන්සියට. ඒ හින්දා ඉතින් පාන් කෑල්ලක් කාලා ප්ලේන් ටිකක් බීලා දැන් ඊළඟ වැඩේට තමයි යන්න හදන්නේ. තව සින්ක් එක ගාව ඉතින් ටිකක් ඉතුරු වෙලා තිබ්බා මට හොදන්න. ඉතින් දැන් ඒ ටික මේ හොදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං කොතනද ඉන්නේ? පුටුවක් ඇදගෙන ඇවිල්ලා අපි චූටි බබත් එතෙන්ට එනවා. එයාත් මේ පුටුවට නැගලා තමයි ඉන්නේ. කොතෙන්ද ගියත් එනවා. පුටුවක් ඇදගෙන එයා එනවා. ඉතින් වැඩ කරන්න ගියාම එයාගෙන් ඉතින් ඕක තමයි තියෙන කරදරේ. ඉතින් මුළු දවසම ගෙදර කවුරුත් නැති වෙලාවට මෙයා මගෙත් එක්කම ඉන්නේ. ඒ හින්දා ඉතින් මේ මග ළඟින්ම තමයි ඉන්නේ. හෙල්ලෙන්නේ නැහැ. මං ඉන්නේ කොතනද කරන්නේ මොන වැඩේද එයාත් එතන. ඉතින් ඒ වැඩත් ඉවර වෙලා දැන් මේ යුනිෆෝම් ටික හොදන්න කියලා යන්නේ. ඉතින් මම යුනිෆෝම් වොෂින් මැෂින් දාන්නේ. යුනිෆෝම් ටිකත් හොදලා ඉවර වෙලා දැන් මම මේ කේක් එකක් හදන්න කියලා ලෑස්ති උනේ. ඉතින් දවස කොච්චර මහන්සි වුණත් අමාරු වුණත් මේ හැමදේම දරුවෝ වෙනුවෙන්. දරුවෝ වෙනුවෙන් තමයි කරන්නේ. මොකද දැන් හාල කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට තේ බොන්න දෙයක් නැහැ ගෙදර. ඉතින් අපේ ගෙදර බිස්කට් ගේන එකටත් හරි අකමැති අපේ හස්බන්ඩ්. මොකද බිස්කට් වගේ දෙයක් පරිමහන්න අමාරුයි අපේ ගෙදර. මේ පොඩි 4 දෙනාම ඉතින් උදේට දවල්ට එහෙම කන නිසා ඉතින් මං හිතුවා ගෙදර බඩුත් තියෙන නිසා කේක් එකක් හදලා ගන්නවා කියලා. ඉතින් ඔය හැම මහන්සියක්ම හැම අමාරුවක්ම තියෙද්දී පොඩි අය වෙනුවෙන් ඉතින් ඔන්න ඔය විදිහට දඩබිඩි කේක් එකක් කිව්වොත් හරි. මම ඉතින් කේක් එකක් හදලා ගත්තා මෙයාලට තේ බොන්න ඕන හින්දා. ඉතින් ওই විදිහට තමයි මගේ කාර්ය බහුල දවසක් ගෙවුනේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි.